ආයුබෝවන්. සාමාන්‍ය පෙළ විභාගෙට තියෙන්නේ තව බොහොම පොඩි කාලයක්. ඔයා තාමත් තව පොඩි කාලෙකින් තියෙන මේ සාමාන්‍ය පෙළ විභාගෙට තාමත් ඔයා වැඩ පටන් අරගෙන නැතුව ඇති අනිවාර්යයෙන්ම. ඔයාලගේ ඉස්කූල් එකෙත් ඔයාලට ගණිතය විෂයේදී සර් හරි මිස් හරි ඔයාලට උගන්වනවා ඇති. ඒ දේවල් ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. ඔයා උපකාරක පන්තිත් යනවා ඇති. ඒ වගේනුත් ඔයාට ඉගෙනුවට ඔයා අහගෙන හිටියට ඔයා නෝට් ලියාගත්තට ඔයාට ඒත් මේක මොකද්ද මේ කියන සබ්ජෙක්ට් එක තාම කිසිම අවබෝධයක් නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ කොහොමද ලේසියෙන්ම S එකක් ලේසියෙන්ම C එකක් ගන්න කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ. ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පේපර් දෙකක් තියෙනවානේ. පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය කියලා. පළවෙනි පත්‍රය ගත්තොත් ඕකේ තියෙනවා කෙටි ප්‍රශ්න 25ක්. එක ව්‍යුහගත ප්‍රශ්න 5ක් තියෙනවා. ඔය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10 වගේ සාමාන්‍යයෙන් ඕනම ළමයට හදන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. සරලම ප්‍රශ්න 10ක් තියෙන්නේ. එතකොට ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ප්‍රශ්න ටික සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්න වලින් කඩලා ගත්ත ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් මේ පත්‍රය ගැන කතා කරන්නේ මොකද ඔයාට මම ඊළඟට කියලා දෙන දෙයින් අපි මේ පාඩම් ටික ටාගට් කරගෙන යනකොට ඒව කවර් කරනකොට ඔටෝම පළවෙනි පත්‍රයේ තියෙන කෙටි ප්‍රශ්න වලට උත්තර අපි දැනුවත් වෙනවා. ඒ කියන්නේ අපි ලොකු ප්‍රශ්න පස්සේ යනකොට ඒව හදනකොට ඒව මොනවද කියලා හොයනකොට අපි දන්නේම නැතුව පළවෙනි ප්‍රශ්න පත්‍රේ අපිට ඔටෝම කවර් වෙනවා. ඒ හින්දා පළවෙනි ප්‍රශ්න පත්‍රේ එහෙම පැත්තකින් තියන්න ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. අපි කතා කරන්න ඕනේ දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන. දැන් අපි පේපර් එකට ලකුණු 100න් 100ම ගන්නවනන්නේ මේ මුළු ප්‍රශ්න පත්‍රයේම තියෙන ගණන් ගැන ඔළුවේ දාගෙන කල්පනා කරලා මට මේව බෑ කියලා දුක් විඳින්න ඕනේ. ලකුණු 100න් 100ම ගන්න ඕනේ. අපිට S එකක් ගන්න නම් ඕනේ ලකුණු 40ක් 45ක් 30ක් විතර. අපිට C එකක් ගන්න නම් ඕනේ ලකුණු 50ක් 55ක් අතර ගන්න. ඉතින් අපි දැන් try කරලා බලමු කොහොමද මේ ඔක්කොම බදා ගන්න නැතුව ලකුණු 50ක් ලේසියෙන්ම ගන්න කොහොමද කියලා අපි බලමු. ඔක්කොටම කලින් කියන්න ඕනේ දැන් ඔයාට හිතනවා ඇති අපිට තාම 11 වසරේ උගන්වලත් නෑ. අපි කොහොමද මේ පාඩම් උගන්වන්නේ නැතුව කොහොමද මේ පේපර් එක කරන්නේ? ඇත්ත තමයි දැන් ඔයා පාස් පේපර් බුක් එකක් ගත්තත් ඔයාට කරගන්න බෑ. ඔයාට 11 වසරේ තියෙන පාඩම් තාම උගන්වලා නෑනේ. ඉතින් උගන්වලා නෑ ඔයාට මේක කරන්න බෑනේ කියලා හිතන්න එපා. උගන්වලා නැති එක තමයි මෙතන තියෙන වැදගත්ම වටිනම දේ. තාම උගන්වලා නැති එක. මොකද දන්නවද? ඔයා දැන් මම මේ කියලා දෙන ටාගට් පාඩම් ටික මම ඔයාට කියලා දෙනවා. ඔයා පොඩි චෝටි කොලයක් කරන් ඒක මේව නෝට් කරගන්න. හරිද? මම මේ කියන පාඩම් ටික. මම මේ කියලා දුන්නාම ඔයාලට මේ උගන්වලා නැත්තම් ඔයාට දැන් ඉස්සරහදී ඔයා ක්ලාස් යනකොට ක්ලාස් වලුත් මේව උගන්වනවා. එතකොට ස්කූල් එකනොත් මේව උගන්වනවා. එතකොට අන්තිම විභාගය ලඟ වෙනකොට ඔයාට එපා වෙනකම්ම කරනවා මේ සෙමිනා කරනවා. ඒ වගේ මේ ප්‍රශ්න පත්‍ර ඇති වෙනකම් කරනවා. එතකොට ඔයාට මේව අහු වෙනවා. එතකොට දැන් ඔයා මේ ගැන අයිඩියා එකක් තියාගෙන ඔයා දැන් ගේම් එක ඔන් කරගන්න ඕනේ. දැන් ඔයා මේක ගේම් එක ඔන් කරගෙන මේ ලිස්ට් එකක් අහගෙන ඔයා මේක ටාගට් කරන්න බලාගෙන ඉන්නකොට අර සර්ලා මඩන්ලා මේ උගන්වනකොට ඔයාට සිටි ගාලා මේ ඔළුවට වැටෙනවා. තේරුණාද? ඒ හින්දා උගන්වන්න නැති එක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඔයා ගත්ත කොලේ තරු ලකුණක් දාලා ලියා ගන්න කුලක පාඩම. කුලක පාඩමේ එන ප්‍රශ්නේ තියෙන්නේ වෙන රූප සටහන් තියෙනවා. ඒ වගේ මේලේ ඡේදනයේ මොනවද කියලා පාට කරන්න තියෙනවා. ඒ තියෙන ඩීටේල් අරගෙන පොඩි රූප සටහනක් කරන් ඒව නම් කරත් ඔයාට ලකුණක් එනවා. එතකොට දැන් මේ වෙනකොට ඔයා කුලක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඇති. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා කරන්න ඕනේ දැන් ඔයාට කොහොමත් ෆෝන් එක තියෙනවනේ. දැන් ගෙදරින් බැලුම් ගහනවා. ඔකට මෙසේජ් එනවා. WhatsApp එකට යන්න ඕනේ. ස්ටේටස් දාන්න තියෙනවා. TikTok බලන්න තියෙනවා. එන වැඩ තියෙනවා. ඒ ඇස්සේ ඔයා මේ වැඩේත් කරන්න. YouTube එකට යන්න. ගිහිල්ලා ඔයා සර්ච් කරන්න කුලක පාඩම මුල්ල සිට සරලවම කියලා සර්ච් කරන්න. එතකොට ගොඩාක් දුරට සර්ලා චෝටි කරපු වීඩියෝ එයි. ඔයාලට තේරෙන්නේ නැති වීඩියෝ එකක් වගේ තියෙනවා. වෙන වීඩියෝ එකක් තෝරගන්න එහෙම වීඩියෝත් තියෙනවා. එතකොට ඒ සර් කියලා දෙනවා මොනවද මේ කුලක කියන්නේ? කොහොමද වෙන රූප සටහනක් ඇඳගන්නේ? මේ දේවල් විස්තර කර ඔයාට වීඩියෝ එකේ කියනවා. ඔයා ඒක එහෙම තියන්න. දැන් ප්‍රශ්න නැහැ ෆෝන් එකක් තියෙනවනේ. ෆෝන් එක ඔන්න ඔබන්නත් පුළුවන් මෙසේජ් එකක් වුණත් දාන්න පුළුවන් මේ වැඩ කරන ගම ෆෝන් එක තියාගන්න. හරිද? ඊට පස්සේ ඔයා ගන්න පාස් පේපර් පොත ඔයාගේ. පාස් පේපර් පොතක් නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝටම සල්ලි නැහැනේ. ඔයාගේ යාළුවෙක්ට කියලා WhatsApp එකෙන් ෆොටෝ එකක් ගෙන්න ගන්න. ෆොටෝ එක ගහලා එතකොට උත්තර පත්‍රය ගෙන්න ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? උත්තර බැලුවල් කිසිම ප්‍රශ්නයක් නැහැ. උත්තර පත්‍රය පන්න පත්‍රය ගෙන්න ගන්න. එතකොට දැන් ඔයාට පාස් පේපර් බුක් එකක් නැත්තම් දැන් පාස් පේපර් බුක් එකේ උත්තර වෙන දේ ප්‍රශ්නේ. හරිනේ. ඊට පස්සේ බලන්න කුලක පාඩමේ
තියෙන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ බලන්න. ඔයා අර වීඩියෝ එක බලුවනේ මම YouTube search කරලා ගන්න කියලා. ඒ පළවෙනි වීඩියෝ එක පළවෙනි විනාඩිය දෙක යනකොට ඔය කුලක පාඩමේ එන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ දෙක ඔයාට ඒක නිකම්ම කියලා දෙනවා. තේරුණාද? ඔයාට තේරෙන්නේ නැත්නම් ආපහු වීඩියෝ එක පිටපස්සට ආයෙ බලන්න. මේ වීඩියෝ එක බලනකොට ඔයාට W2023 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ තියෙන කුලක ප්‍රශ්න අපි බලුවා කියනවා. ඒ ප්‍රශ්න ටික ඔයාලට පුළුවන් විදිහට කරනවා. හරි. ඊට පස්සේ ගන්න ඊළඟ අවුරුද්දේ කුලක ප්‍රශ්නය. අරන් මේ කුලක ප්‍රශ්නටත් බලන්න පුළුවන් තියෙනවා. ඔයාලට බැරි වෙන තැන් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් ටික හදන්න. ඊට පස්සේ තව අවුරුද්දක ප්‍රශ්න පත්‍රයක් ගන්න. අර වීඩියෝ බල ඔයා අර ගණන් වලට උත්තර ඔයාට කියලා දෙනකොට තේරෙනවනේ. මට මුකුත් කරන්න නැහැ. ඔයා ගන්න ඉවර වෙලා අයින් කරු පොත් තියෙනවනේ පිටිපස්සේ කොළ ඉතුරු චාගේ පොතක් ගන්න. අරගෙන පිටිපස්සේ තරු ලකුණක් දාලා ඔයා ලියන්න. ඔයාට පුළුවන් තරම් ඔයාට පුළුවන් ප්‍රශ්න ලියන්න. ඊළඟ අවුරුද්දෙත් ඒ පුළුවන් ටික ලියන්න. ඊළඟ අවුරුද්දෙත් ලියන්න. ඔයා ඔහොම පේපර් 4ක් 5ක් කරනකොට කුලක ප්‍රශ්නෙන් එන්න පුළුවන් එක එක විදිහේ ප්‍රශ්න 20කට 25කට වඩා ඔයා උත්තර ලියලා දන්නේම නැතුව. ඔයා අර සර් YouTube එකේ කියලා දෙන එක බලලා ඔයා ඒක බලලා තමයි උත්තර ලියන්න. හරිද? හිතලා ලියන්න මුකුත් ඕනේ. බලලා ලියන්න ඔයා ලියන උත්තර හරිද කියලා උත්තර පත්‍රෙනුත් ආයෙ චෙක් කරලා බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ වැස්සලෙන් දකින්න තමයි ඕනේ. ඔයා මේක කරන්න තමයි ඕනේ. කිසිම දෙයක් අනවශ්‍ය දෙයක් මතක ගන්න ඒ විදිහට කරන්න. දවසක් දෙකක් කරනකොට ඔයාට කුලක ප්‍රශ්න කියන එක නතින් වෙනවා. කුලක ප්‍රශ්නය කියන එක නතින් වෙනකොට අර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන කෙටි ප්‍රශ්න ටික පොඩි වෙන රූප සටහන් කරන් පාට කරන්න චූටි ප්‍රශ්න ඒව ටික ඔටෝම කවර් වෙලා. ඒකයි මම කිව්වේ පළවෙනි ප්‍රශ්නය ගැන පත්‍රය ගැන හිතන්නවත් එපා. අපි මේ දෙවෙනි පත්‍රයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න කවර් කරනකොට පළවෙනි පත්‍රේ ඔටෝම අපිට කවර් වෙනවා කියලා කිව්ව මම ඒකයි. දැන් අපි ඊළඟට යන්න ඕනේ ප්‍රස්තාර කියන පාඩමට. ප්‍රස්තාර පාඩමත් හැමදාම හැම අවුරුද්දකම අනිවාර්යෙන් ඒකෙන් ගානයක් එනවා. වගුව පුරවල ප්‍රස්තාරයේ තියෙන ලක්ෂ ලකුණු කරලා ප්‍රස්තාරය යන්දාම ලකුණු 6ක් 8ක් අනිවාර්යෙන්ම ඊසි ගන්න පුළුවන්. අපි ඊළඟ දවසේ ඒකට කරන්නෙත් එහෙම YouTube එකෙන් බලන ප්‍රස්තාර මුල සිට කියලා. එතකොට සර්ලා අර පුතේ මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්න කියලා පිළිවෙලට කියලා දෙනවා. ඒ ටික කරන් ඔයා ඉගෙන ගන්න පොඩි විනාඩි 10ක් වියදම් කරලා ඔයා ඉගෙන ගන්න කොහොමද ප්‍රස්තාරේ වගුව පුරවන්නේ? කොහොමද ලක්ෂ ලකුණු කරන්නේ? නිකන් එක දවසක් කරන්න ඔයාට ෆෝන් එකක් තියෙනවා. ඔයාට හොරෙන් මෙසේජ් ගන්න පුළුවන්. ඔයාට TikTok බලන්න ඔක්කොම කරන ගම මේ වැඩේක එතකොට ගෙදර කට්ටිය සතුටින් ඔයාටත් රෙඩි වෙනවා. අනවශ්‍ය ෂෝට් නෝට් ටික ලියමුකුත් නෑ. අර ඉස්මන් අර කිව්වා වගේ ගන්න ඉවරෙච්ච පොතක් ඔයා තර ලකුණු දදා ඔයා මේ දේවල් YouTube එකෙන් ගන්න බල ඔයා අර පාස් පේපර් තියෙනවනේ ප්‍රස්තාර හැම අවුරුද්දකම තියෙනවා ගන්න. 2023 ප්‍රශ්න පත්‍රය ගන්න. ඒකේ තියෙන ටික කරන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. බැරි ඒවා අතාරින්න ඊළඟ ප්‍රශ්න පත්‍රය ගන්න ඊළඟ අවුරුද්දේ. ඒකේ තියෙන ප්‍රස්තාරය අරින්න පුළුවන් ද බලන්න. ඔයාලට බැරි එහෙම අවුරුදු 3ක විතර කරනකොට ඔයාලට බැරි දේවල් තියෙනවනේ. ඔයා YouTube එකේ හොයන්න. කොහොමද මේක කරන්නේ? ඒකට කියලා දෙනවා. ඔයා අර පොතේ ලියන්න. එච්චරයි කරන්න ඕන. ඊළඟට ලීසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් තමයි සංඛ්‍යාන. මේක සමහරට ඔයාට හරියට මීටර වෙලා නැතුව ඔයාට චුට්ටක්වත් බැරි වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද පොඩි නෝට් එකක් දාන්න කියලා මේ කියන පාඩම් ටික වෙනම ඔයා අර තියෙන කටුසටහන් ලියන පොතේ තර ලකුණක් දාලා මේ පාඩම් 3-4 ඔයා ලියා ගන්න. ඒක සංඛ්‍යානෙත් ලියා ගන්න. ඔයා අවබෝධයෙන් ඉන්න YouTube එකත් බලන්න, ඉස්කෝලෙත් උගන්නයි, ක්ලාස් එකෙත් උගන්නයි. එතකොට මේ කියන කම්පියුටර් අහගෙන ඉන්න සංඛ්‍යානේ මධ්‍යස්ථය හොයන්න පොඩි ටිකක් තියෙන්නේ අල්ලගත්තොත් හරිම ලේසි පාඩමක්. හරිද? එතකොට ඊළඟ පාඩම තමයි සංඛ්‍යාන. අපි මේ පාඩමට කරන්නේත් අර දෙයම තමයි YouTube එකෙන් හොයනවා කියලා දෙන දේවල්. ඔයාට අවශ්‍ය දේවල් අර පෙරවිච්ච පොතේ තැන් වල ඔයා රවුම් කොටු ගහලා ඔය ලියා ගන්න. අර ප්‍රශ්න වලට පේපර් වල උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්න. බැරි වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා බැරි වෙන එක හොඳයි. මොකද ඔයා දන්නවා ඔයාට මේක බෑ කියලා. ඒ හින්දා උගන්වනකොට ඔයා ඔටෝම උගන්වන්නේ අහන් ඉන්න බලන්න. ඊළඟට අපි කතා කරන මාතෘකාව තමයි නිර්මාණ. නිර්මාණ කියන්නේ මේක කියනකොටත් ඔයාලට හිතන වෙලෙ තමයි ආයෙකන ලීසි කියලා. නිර්මාණ ගැටලුවක් හැම අවුරුද්දකම හැම පන්න පත්තරේම එනවා. එතකොට මේක ඔයා තාම දන්නේ නැතුව ඇති. මේක ඔයාට තාම මේක ගොඩක් ළමයි මේ වීඩියෝ ගහන කට්ටියන්ට මේක තාම කරගන්න බැරුව ඇති. ඕකේ තියෙන ලක්ෂ දෙකක් නිර්මාණය කරගන්න. කෝණ නිර්මාණය කරන්න තියෙනවා. කෝණ බෙදන්න තියෙනවා. ඒ වගේ චිත්‍ර දිනවා වගේ හරිම ලස්සනට වැඩේ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකත් YouTube එකේ තියෙනවා සර්ච් කරන්න. සර්ලා හොඳ සර්ලා ඉන්නවා.
හොඳ මාදරින් කියලා දෙනවා. ඔයා බලන්න. ඔයාලට බැරි වෙන්න පුළුවන් ආයෙ බලන්න. තව කට්ටක් ගන්න. කවදාවත් කරලා නැතුව තිප්පලක් කරලා ඉන්න YouTube එකේ හොඳට සර්ච් කරලා හොයලා ගන්න වීඩියෝ. හොඳට කියලා දෙනවා කොහොමද කව කොට පාවිච්චි කරන්නේ කොහොමද අඳින්නේ කියලා දෙයි. ඔයා දවස් 4ක් නිර්මාණ පාඩමට දවස් 4ක් වෙන් කරන්න දවසට පැය ගානේ. හරිද? ඔයාලට නිර්මාණ පාඩම nothing යනවා. නිර්මාණ පාඩම nothing වුණාම ආයෙ ඉතින් එහා මොනවද? ඒ පාඩම ෂුවර් කියන්නේ ලකුණු 10න් 9ක් අනිවාර්යෙන් ෂුවර්. එතකොට මම මේ කීවේ ඔයාලට ලේසියෙන් ලකුණු 40ක් 55ක් ගන්න පුළුවන් ලේසියෙන් පාඩම් ටික විතරයි මම කියේ. තව මෙතන තියෙනවා භාග තියෙනවා. එතකොට පරිමිතිය, වර්ගඵලය, පරිමාණ මේ පාඩම් ටික ගැන අපි කතා කරන්නේ. එතකොට මේ පාඩම් අනිවාර්යයෙන්ම හැමෝටම ලේසි හදන්න. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න, සිලින්ඩරයක වර්ගඵලය හොයන්න, වෘත්තයක වර්ගඵලය හොයන්න මේ ටික තියෙනවනේ. එතකොට මේ පාඩම් මොනවද? මේ පාඩම් ඉන්නේ දෙවෙනි පත්‍රයේ කීවෙනි ප්‍රශ්න වලටද මේවා එන්නේ. කියන්නේ අපි ප්‍රශ්න 10කට උත්තර ලියන්න ඕනේ. 7 වෙනි ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් එන්නේ මොන පාඩම්ද? මම මේවා ඔයා මේ ඩිස්ප්ලේ එකේ මම දාන්නම්. ඔයා බලන්න බලලා ඔයා හොයන්න පේපරේ. මම මේ කියන ඒවා නෝට් එකක් දාගත්තේ පාඩම් ටිකක් මම ලියාගන්න ගියේ. ඒක ලියන්න ප්‍රතිශත ගණන් තියෙන්නේ අපිට තියෙන්නේ අපේ මොලේ කල්පනා කරලා දෙයක් හිතන්න පුළුවන් නම් ප්‍රතිශත ගණන් වල එහෙම ගණන් හදන්න ලේසි. අර තියෙන අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා තියෙන්නේ. ඒවයි ගණන් හදන්න මොලේ කල්පනා කරලා හදන්න තියෙන්නේ. ඒ හින්දා ඒ ටික නෝට් කරලා ඔයා ලිස්ට් එකක් හදාගන්න. මෙන්න මේ දේවල් මම දන්නේ නැති වුණාට මට හොයන්න ලේසි කියලා පොඩි ලිස්ට් එකක් හදාගන්න. හොයාගෙන අපි YouTube එකෙන් හොයමු දන්නේ නැති දේවල්. ඊට පස්සේ ක්ලාස් එකේ උගන්වන ටික තියෙනවා. ඔයා මේ ලිස්ට් එක ගහගන්න. ඔයා වෙනම ඔයාගේ පාස් පේපර් බුක් එකක් එක්ක අර වෙනම වැඩ කරන නැති නෝට්බුක් එකක් තියලා ඔබගේ ඉවරෙච්ච පොත ඒකත් එක්ක අපි මේක ගේම් එක ගහගෙන යමු. එතකොට ඔයාලට ඉස්කෝලේ ගොන්නකොට වර්ගඵලයේ හරි වර්ගඵලයේ තිබ්බනේ අර වීඩියෝ එකේ මම දැක්කනේ. හරි වර්ගඵලයේ මොකක්ද කියලා ඉගෙන ගමු. අලුතින් දෙයක් ඉගෙන ගන්නවනේ. ඒක තරකුණක් දාලා ඒක මොකද ප්‍රමේයක් අපි හිතමු. දැන් ප්‍රමේය තියෙනවා. ගානක් හදාදී පයිතිගස් ප්‍රමේය හම්බුණා කියමු. කර තියෙන කර්ණය මත පීඨන්නා වූ සමතස්තුරාකාරී වර්ගඵලයට ඉතිරි පාද දෙක මත පීඨන්නා වූ සමතස්තුරාකාරයෙන් ඓක්‍යයට සමාන වේ කිය. ඔය අපිට හම්බ වෙනවනේ ඒවා. එකපාරක් ඔය ඔහොම කිව්වට ඔක මතකෙ ඉන්නේ නැහැ නේ. ඔය පාඩම් කරන්න ඕනේ නේද? ඔය අර වැඩක් නැති කටු සරපේ අන්තිම තැනකි පොඩි තරුණක් කරත් දාලා ඔය යාර ඔක වීඩියෝ එකක ඔය හම්බෙනවනේ. YouTube එකේ අපි උගන්වනකොට මෙහෙම පයිතිගස් ප්‍රමේය කිය පයිතිගස් ප්‍රමේය අතින් ලියන්න. ඔය පයිතිගස් ප්‍රමේය අතින් ලියන්නයි එහෙන් දකින්නයි විතරයි ඕනේ. ආයෙ දවසක ආයෙ පයිතිගස් ප්‍රමේය ගැන කොහෙද තැනක උගන්වනකොට මේ තව අවුරුද්දක් තියෙනවනේ. උගන්වනකොට වාටර කොළුවට එනවා. ටිකක්ම පයිතිගස් ප්‍රමේය කට පාඩම් වෙනවා. ඒ වගේ ඔය දවසට පැයක් ගන්න අර මේ වීඩියෝ බලන්න පාස් පේපර් ඔය එක පාඩමක් තෝරගන්න. ඔයාද බලන්න කුලකද ප්‍රස්ථාරද නිර්මාණද කියලා එකක් තෝරගන්න. ඔයා කැමති එකක් ඔයා ඒ පැය ඇතුළත ප්‍රශ්න පත්‍ර 5ක විතර තියෙන ප්‍රශ්න YouTube එකෙන් බල ඔයාලට පුළුවන් කියලා උත්තර පත්‍ර උත්තර බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදර කවුරු හරි කිව්ව උත්තර පත්‍රය බලන්න එපා කියලා ඔයා මේ වීඩියෝ එකකට පෙන්නන්න. උත්තර පත්‍රය බලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලකුණු අරන් ඕකේ පාස් වෙන්න දෙන්නේ. තව අවුරුද්දකින් එක්සෑම් එක තියන්නේ. ඔයා මේ වහෙන් දැකලා මේ අත්ින් කරන්නයි ඕනේ. ඉතින් වීඩියෝ එක දිග වෙන හින්දා තව මීට වඩා පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම ටට්ටක් ගාලා කියපු දෙන්න අපහැදිලි තැන් තියෙනවා නම් ආයෙත් පස්සට බලන්න මේ මිනිස්සු මොකක්ද කිව්වේ කියලා. මම ඔයාලට කිව්වේ අපිට ප්‍රශ්න පත්‍ර කරන්න කිව්වට පාස් පේපර් කරන්න කිව්වට අපිට කවුරුත් මේ වගේ ට්‍රික් කියලා දෙන්නේ නැහැ නේ. මම ඔයාලට මේ ට්‍රික් එකක් කියලා දුන්නේ. ඔයාගේ යාළුවෙක් උනත් කියන්න අපි මේක කරලා බලමු කියලා හිතන්න. ඔයා මේක කරලා බලන්න අනිවාර්යෙන් සාර්ථක ක්‍රමයක්. මේක කරලා බලලා ෂුවර් නිසයි මේ කියන්නේ. ඔයා මේ වගේ තෝරගත්ත ප්‍රශ්න පාඩම් 5ක් විතර ෆලෝ කරලා හොඳට මේවා එක්ක හිටියොත් මේවත් එක්කම දවසේ කිව්වොත් ඔයාට ඔටෝම පළවෙනි පන්න පත්තරේ ලකුණු ආයේ නැති පළවෙනි පන්න පත්තරේ කියන එක නැතින් එනවා. ඒකින්ද පළවෙනි පත්තරයක් ගැන ඔයා හිතන්නවත් එපා. ඔයා මම මේ කියු පාඩම් ටිකක් වාඩි කරා නේද? කුලක සංඛ්‍යානේ ප්‍රස්ථාර නිර්මාණ ඔය වගේ වර්ගඵලයේ භාග ඔය වගේ ටිකක් කරන් YouTube එකේ සර්ච් කරලා මේවත් එක පොඩ්ඩක් ඔයා මේවත් එක චූටි දවසක් ජීවත් වෙන්න. එතකොට ඔයාගේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ඔයාගේ එක්සෑම් එකට ඔයාට ගන්න පුළුවන් ට්‍රික්ස් ඔයා මොනවද කරන්න පුළුවන්. ඔයාලගේ යාළුවෙක් ඔයාලට කියලා දෙන තව වීඩියෝ එකක් අරගෙන මම ළඟදිම දවසක ආයෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. හැම එකකටම මම රිප්ලයි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ගිහිල්ලා එන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට වැදගත් දෙයක් එකතු වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා මටත් පුංචි උදව්වක් දෙන්න. මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.